නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දිනයේදී මේ ඔබ සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ ලෝතර තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න තමන්ගේ ජීවිතය හරියාකාරව සතුටින් නිවි සැනසෙල්ලේ ගෙවන්න යමක් ඉගෙන ගන්න තමයි මේ ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරන්නේ. ඒත් එක්කම මේ දේවල් වලින් ඔබේ සිත සුවපත් කරගන්න ගමන්ම උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාත් මේ දහම් කරුණු හොඳින් අවබෝධයට අරගෙන උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාම වීරවන්තව අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට තමන්ගේ සිත සකසා ගන්න. ඒ සඳහාම නිර්වාණයම අරමුණු කරන්න. ඒ අධිෂ්ඨානයෙන්ම ධර්ම දේශනාව සඳහා හොඳින් සවන් දෙන්න. මම දැන් මෙතන නිර්වාණය ගැන කතා කරා. එතකොට මේ හිත හදාගෙන හිත නිවි සැනසෙලි තියාගන්න විදිහ ගැන කතා කරා. තියාගන්න ඕනි කියලා. එතකොට අපේ ඇත්තටම ගත්තොත් මිනිස්සුන්ට නිවන් දකින්න ඕනේ කියලා අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. මිනිස්සු කැමති
තමන්ගේ හිතත් සතුටින් තියාගෙන මේ කම් සැප විඳ විඳා ඉන්න තමයි මිනිස්සු කැමති. ඒක තණ්හාවක්. හරිද? ඒ තණ්හාව නිසාම තමයි මේ සසර ගමන තුල අපි සැරිසරන්නේ. ඉතින් අපි දැන් මේ නිවන් අවබෝධ කරගන්නත් ධර්මය අහන්නත් ඒ හැමදේම කරන්න අපේ මේ හිත කියන එක සුවපත් වෙලා තියෙන්න ඕනේ. හිත එහෙ මෙහෙ විසිරිලා හිත අවුල් වෙලා ඒ කියන්නේ හිතේ එක ප්‍රශ්න තියාගෙන හිත පීඩාවටපත් කරගෙන මේ දේවල් කරන්න ධර්මය අවබෝධ කර ගැනීම එහෙම කරන්න හරිම අමාරුයි. ඒ නිසා මුලින්ම අපි කරන්න ඕනේ අපේ හිත සුවපත් කරගන්න එක. හිත එකඟ කරගන්න එක. දැන් අපි ගත්තහම අපේ හිත කියන එක හැම වෙලාවෙම හැඩි වෙන දෙයක්. එක දේවල් එකතු වෙනවා මේ හිතට. හරිද? ඒ එක දේවල් එකතු වුණාම අපිට ඒ සමහර දේවල් නිසා සතුටක් දැනෙනවා, සමහර දේවල් නිසා දුකක් දැනෙනවා. එතකොට සමහර ගොඩාක් මිනිස්සු ගත්තහම සල්ලි තිබ්බත් කොච්චර මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් හැමදේම තිබ්බත් මිනිස්සු එළියට පේන්න hina වෙලා ඉන්නවරෙන් හිත ඇතුලෙන් ගොඩාක් දුක් විඳින මිනිස්සු තමයි ඉන්නේ. නේද? දැන් වර්තමානයේ ගත්තහම හැම මිනිසෙක්ම හරිම කාර්යබහුලයි. එතකොට දැන් මේ එන්න සමාජය පිරිහෙමින් යන්නේ, බුද්ධ ශාසනය නැති වෙමින් යන්නේ. එතකොට මේ අහන්න කරන්න දකින්න ලැබෙන දේවල් හරිම වෙනස්. ඒ කියන්නේ අපිට අදහා ගන්නවත් බැරි දේවල් තමයි අපට අහන්න දකින්න ලැබෙන්නේ. එතකොට ඒ දේවල් එක අපේ හිත හරියට පීඩාකාරී වෙනවා. එතකොට සමහර තැන්වල අපට මේ තරඟකාරී සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට එක මිනිස්සුත් එක්ක තරඟ කරන්න සිද්ධ වෙනවා. එතකොට ජය පරාජයන් විදි දරා ගන්න සිද්ධ වෙනවා. එතකොට සමහර මිනිස්සු තරහ වෛර ඊර්ෂ්‍යාව කියන එක උපරිමයෙන් පිරිච්ච සමාජයක් මේක. එතකොට දැන් පොඩි කාලේ පොඩි ළමයෙක් පවා මොන්ඩිසෝරියන් ළමයාගෙන ඉඳලා පවා මේ ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය කියන එක හිතේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන්නේ. මොකද අම්මා තාත්තා එහෙම තරඟකාරීව මේ තරඟෙට එක එක්කෙනාට ගෙදරක බැන ගන්නවා. ඊට පස්සේ මෙයාට වඩා මම හොඳ තැනකට යන්න ඕනේ. එහෙම අර ඊර්ෂ්‍යාවෙන් තමයි ඉන්නේ අම්මලා තාත්තලා වුණත්. ඒ දේවල්ම දරුවන්ටත් යනවා. ඊට පස්සේ එහෙම දැන් ඇවිල්ලා දැන් වර්තමානයේ වෙනකොට බොහෝ පිරිහෙච්ච ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තරහව පිරිච්ච සමාජයක ඉන්න මිනිස්සු අතරේ තමයි අපිට ජීවත් වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ මිනිස්සු අතරේ ගහමරා ගැනීම, එතකොට රණ්ඩු සරුවල් වෙන එක කෙනාට දොස් නගන දේපල්, එතකොට මිනිස්සු ඊර්ෂ්‍යාවට එක මිනිස්සුන්ට අපහාස කරන දේවල් මේ සමාජයේ බහුල වෙලා තියෙනවා. ඒක අපට දකින්න කරන්න ලැබෙන දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් වෙනකොට සමාජයේ කොයිතරම්නම් පිරිහීමට පත් වෙලාද කියන එක ගැන. එතකොට අපි හිතුවට ටිකෙන් ටික මේ රට හැදෙයි, මේ ලෝකය හැදෙයි එහෙම කියලා හිතුවට ඉදිරියට එන්න මේ පරිහානිය තව තවත් වැඩි වෙනවා. මේක තව තවත් පරිහානියටම තමයි යන්නේ. මොකද දැන් මේ වෙනකොට
ලෝකය දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600 ගානකට වෙන්න එනවා. එතකොට දැන් ටිකෙන් ටික ලෝක විනාශය දක්වාම ලං වෙනවා. ඒ කියන්නේ ටිකෙන් ටික ලෝකය පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේ එතකොට ක්‍රිස්තුස් වහන්සේ ඒ හැමෝම මේ හැම ආගමකම කියලා තියෙන විදිහට මේ ලෝක විනාශය අවුරුදු 5000ක් ඇතුළත සිද්ධ වෙනවා. මේ ලෝකේ අවුරුදු 5000යි පවතින්නේ. එතකොට එන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා ඊට පස්සේ මිනිස්සුන්ගේ ශරීර ප්‍රමාණයෙන් අඩු වෙලා එතකොට මෙහෙම වෙලා මේ ලෝක මේ මිනිසුන් ගතුගුණ වලින් පිරීලා මේ ලෝකය විනාශ වෙන තත්ත්වෙටම එනවා කියලා බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ලෝක විනාශය පිළිබඳව දේශනා කළා තියෙනවා. ඒතර අනිත් හැම ආගමකම වගේ හැම ආගමික නායකයෙක්ම කියලා දෙන අවුරුදු 5000යි මේ ලෝකේ පවතින්නේ. ඉතින් මේ වෙනකොට අවුරුදු 5000න් භාගයක් ගිහින් ඉවරයි. භාගයටත් ටිකක් වැඩිපුර ගිහින් ඉවරයි. එතකොට තව ටික කාලයයි මේ ලෝකේ පවතින්න ඉතුරු වෙලා තියෙන්නේ නේද? එතකොට එන්න ලෝක පිරිහෙමින් තමයි යන්නේ. එතකොට අපි ඔතනදී තව අපට ටික කාලයයි තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න, මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයක් අහන්න තියෙන්නේ තව ටික කාලයයි ධර්මය අවබෝධ කරගන්න ඉතුරු වෙලා තියෙන්නේ. නේද? අපි මේ අවුරුදු 2600ටම ගමුකෝ. අවුරුදු 2600 ගානටම අපි ආත්ම සාමාන්‍යයෙන් අපි එක ආත්මයක් අපි අවුරුදු 100ක් කියලා ගත්තාම අපේ එක ආත්මයක වයස නිකන් දල වශයෙන් ගත්තාම අවුරුදු 100ක්. දැන් මේ කාලේ පරමාවශ අවුරුදු 120යිනේ බුද්ධ කාලේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කාලේ. එතකොට අපි ආසන්න වශයෙන් අවුරුදු 100ක් කියලා දාලා ගමුකෝ. දැන් නම් අවුරුදු 120 නැත්නම් අවුරුදු 60 දක්වාම වගේ භාගයක්ම අඩු වෙලා තියෙනවා. අර මගේ ආයුෂ පිරිහෙමින් යන කාලයක් තියෙනවා. අපි දල වශයෙන් අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා ගත්තාම දැන් මේ වෙනකොට අපි ආත්ම 26ක් මේ ලෝකයේ තුල මේ සංසාරයේ තුල මේ වෙනකොට අපි දැන් මේ බුද්ධ කාලය ඇතුළත මේ බුද්ධ කාලය ඇතුළත ගත්තාම අවුරුදු 26ක් අපි මේ අවුරුදු 26ක් නෙමෙයි ආත්ම 26ක් අපි ඉපදෙනවා මැරෙනවා අපි මේ ඉන්න ඇති මිනිස්සු වෙලා අපි දල වශයෙන් එක ගණිතාත්මක වශයෙන් හදලා අවුරුදු 26ක් අවුරුදු 30ක් ආත්ම 30ක් විතර අපි ඉපදි මෙරි ඉන්න තියෙනවාට බුදුරජාණන් වහන්සේගේ මේ පිරිදුණු ජයශ්‍රී මහා බෝධියත් එතනමයි තියෙන්නේ. රුවන්වැලි ජයත් එතනම තියෙනවා. තිබ්බ තැනමයි වෙනස් වෙලා නැහැනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා ත්‍රිපිටකවල ඒ දේවල් වල. එතකොට ඒ හැමදේම තියදිත් අපි උපකල්පනයක් කරලා බැලුවොත් මනුෂ්‍යාත්මම ලැබුවා කියලා උපකල්පනයක් කරලා බැලුවොත් අපි දැන් මේ බුද්ධ දේශනාව තියෙන කාලය ඇතුළතම අපි අවුරුදු ආත්ම 30ක් විතර ඉපදි මෙරි අපි ගමන් කරලා මේ සංසාරය තුළ ඒ වුණාට මොනවාද මේ බෝධීන් වහන්සේ තිබ්බ තැන ඒ විදිහටම තියෙනවා. එතකොට සමාධි පිළිම තිබ්බ තැන ඒ විදිහටම තියෙනවා. එතකොට මේ රුවන්වැලි සෑය තිබ්බ තැන ඒ විදිහටම තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙච්ච කාලේ ඒ දේවල් ඒ විදිහටම බැඹදිව තියෙනවා. අපි තමයි මේ මෙරි ඉපදි යන්නේ. එතකොට ඒව එහෙම තියෙද්දිත් අපිට තව එච්චර අපි අවුරුදු ආත්ම 30ක්ම ඔහේ ගෙවලා දාලා තවත් මේ සසරේ නම් ඉන්නේ මේ බුද්ධ දේශනාව බුද්ධ වචනේ ඇහෙනකොට ටිකක් නෙමෙයි හොඳටම බය ඇති වෙන්න ඕනේ. මේ සසරෙන් නිදහස් වෙන්නේ කවද්ද කියන එක ගැන මෙච්චර දැන් මේ අපිට මේ ජීවිත වෙන ටික කාලෙටම අපිට මේ ජීවිතේමත් දුකම විතරනේ උරුම වෙලා තියෙන්නේ. ඒ වුණ සමහර කෙනෙක්ගේ සතුට තැනුත් තිබුණා. ඒ වුණාට වැඩි හරියක් අපි
දුක්මයි විඳින්නේ. අපි සතුට වෙනුවන් කියලත් දුක්මයි විඳින්නේ. එතකොට ඊටාම උවමනාවෙන් යුතුව ධර්මයේ හොයන්න සත්‍ය හොයන්න ඕන කරනවා. මොකද මේ ලෝක විනාශ වුණාට පස්සේ ඊට පස්සේ එන්නේ බුද්ධ ශූන්‍ය කාලයක්. නේද? ඊට පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක් ඇවිල්ලා ඊට පස්සේ තමයි නැවත බුදු කෙනෙක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ භද්‍ර කල්පයක නිසා බුදු කෙනෙක් බුදුවරු 5 නමක් පහළ වෙනවා. එතකොට මෛත්‍රී බුදුජන් වහන්සේත් පහළ වෙනවා. ඒ දේවල් ගැන කියන්න ගත්තොත් මේ ලොකු කතාවක් යනවා. ඒ නිසා මතක් කරේ අපට තව ඊටාම කෙටි කාලයයි තියෙන්නේ. ඒ වගේම මේ දැන් එන්න පිරිහෙමින් යන්නේ. එතකොට අපි ධර්මය හොයන්න ඕන කරනවා. අපට හරිම සීමිත කාලයක් තමයි තියෙන්නේ. ඒ නිසා සසර බිය කියන එක ඇති කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අවශ්‍යතාවය ඇති කරගෙන ධර්මය සත්‍ය හොයන්න උත්සාහ කරන්න. එතකොට මම කිව්වා අපි මිනිස්සු ගත්තාම පිරිහිලා සමාජ ගුණ ධර්ම අතින් පිරිහිලා ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය වගේ හිතවල තියෙන්නේ. එතකොට හිතේ හැමතිස්සෙම පීඩාකාරී ස්වභාවයක් තමයි තියෙන්නේ. කොච්චර මිල මුදල් සල්ලි ඒ දේවල් තිබ්බත් හිත සතුටින් නෑ කියලා. එතකොට දැන් මේ නිවන් දැකීම ගැනත් කතා කරන අපි නිවන් නිර්වාණය අවබෝධ කරගන්නත් ධර්මය අවබෝධ කරගන්න මොන දේ කරන්නත් අපේ හිත ඉස්සරලා පීඩාවෙන් නිදහස් කරගෙන සාමාන්‍ය තත්වයට පත් කරගන්න ඕන කරනවා. අපේ හිත කියන එක පීඩාවකින් නිදහස් වෙන්න නම් මේ හිත පීඩාවට පත් වෙන එකකින් මේ අපි දුකට පත් වෙන එකකින් නිදහස් වෙන්න නම් අපි නිවන් දකින්න ඕන, නිර්වාණ අවබෝධ කරගන්න ඕනේ, සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒ තාක් අපට එන ප්‍රශ්න දැන් මේ අවස්ථාවේ ඒට අදාළව දේවල් කරුණු පැහැදිලි කරාට ඒවා ගැඹුරින් පැහැදිලි කරන්න වෙන නිසා ඊටත් කලින් අපි මේ ගැඹුරු කාරණාවලට යන්නත් කලින් අපි ඉස්සලා අපේ මේ එදිනෙදා අපට වෙන ගැටලු පීඩා නිසා අපේ හිත පීඩාකාරීත්වයට පත් වෙන එක පිළිබඳව ඒක නැති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි වර්තමානයේ තුල මේ අපට එන ප්‍රශ්න ගැටලු විසඳාගෙන අපේ හිත සුවපත් කරගන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් අපි හිතන්නකෝ දැන් අපේ හිත හැම වෙලාවෙම හැඩි වෙන දෙයක්. එක එක සිතුවිලි අපේ හිතට කෙලෙස් සිතුවිලි එතකොට කුසල් අකුසල් සිතුවිලි ඕනම දෙයක් අපේ මේ සිතට ගලාගෙන එනවා. එතකොට ඒ වෙන දේවල් නිසා අපේ සිත හැඩි වෙනවා. දැන් අපි ගමුකෝ දැන් මේ හිත හැඩි වුණාම අපිට මේ හරිම පීඩාකාරී. දැන් ගන්නකෝ අපේ දැන් කාමරේ තියෙනවා. කාමරේ හැඩි වුණාම අපට හරි ඒ කාමරය ඇතුළේ ඉන්න හිතෙන්නෙත් නෑ. මේ මොකද්ද මේ කියලා හිතනවා. ඒ වුණාට මේ ඒ කාමරේ මේ හැඩි කරගත්තෙත් අපිමත් හැඩි කරගෙන අපිට ඒක ඉන්න හිතෙන්නෙත් නෑ. ඊට පස්සේ මේ හරිම ඒක හරි ඔළුවට පීඩනයක් වෙන්න ගන්නවා. ඒ කාමරේ හැඩි වෙලා තියෙන එක ඊට පස්සේ මේ කාමරේ නැවත අස් කරනවා නම් අස් කරන්න ඕනෙත් තමන්මයි. නේද? ඒ වගේ අපේ මේ හිතත් මේ හිතේ හැම වෙලාවෙම හිත කියන එක හැඩි වෙන දෙයක්. එතකොට ඒ හැඩි වෙන හිත තමා විසින්ම තමයි හැඩි කරගන්නේ. අපේ හිත වෙන කෙනෙකුට මේ එහෙම හරයි යන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් කාමරේ නම් වෙන කෙනෙක් ඇවිල්ලා හැඩි කරන්න පුළුවන්. හරිද? ඒ වුණාට අපේ හිත කියන එක වෙන කවුරු හරි කියන දෙයකින් හරි අපි හිත හැඩි කරගන්නේ අපි විහින්මයි. නේද? ඒ ගැන වෙන කවුරු අපිට දොස් කියනවා නම් අපහාස කරනවා නම් ඒ හැම දෙයක්ින්දම අපේ හිත එයා කරපු අපහාසයකට හරි අපිට නිନ୍ଦා අපහාස ඒ දේවල් කරපුවාම අපි හිත ඒ කරන දේවල් අපේ ඇඟේ වදින්නේ නැහනේ. ඒ දේවල් අපි හිත තුලට දාගත්තොත්
තමයි අනවශ්‍ය දේවල් අපේ අනවශ්‍ය කුණු ගොඩවල් අපේ හිත තුළට දාගත්තොත් තමයි අපේ හිත අපිරිසුදු වෙලා හැඩි වෙන්නේ. ඒතර අපි විහිම්මයි නේද අපේ හිත හැඩි කරගන්නේ. මේ වටපිටාවේ තියෙන දේවල් ඔහේ තියෙන්න දෙන්න. ඒ දේවල් අපේ හිත ඇතුළට දාගන්න එපා. නේද? අපේ හිත ඇතුළට දාගන්න ඕනේ කුණු දාගන්න එපා. හොඳ දේවල් දාගත්තට කමක් නැහැ. කුණු දාගන්න එපා. කුණු දාපුවාම ගඳ ගන්නවා හැඩි වෙනවා. හරිම ඒ කුණු තියෙන තැනක එතකොට හැඩි වෙලා තියෙන තැනක අපට ඉන්න හිතෙන්නේ නැහනේ. අපි හරි අකමැති. ඒතර අපට අපිවම එපා වෙනවා. ඔළුව හරි පීඩාකාරී වෙනවා. අපි අර හිතට ඒ කුණු ගොඩවල් කියන්නේ ප්‍රශ්න ඔය සමාජයේ තියෙන දේවල් මිනිස්සු කරන කියන දේවල් ඒ දේවල් අපේ ඔළුවට අපි දාගත්තාම ඒව විහිං අපිමයි දාගන්නේ. ඉතින් ඒගොල්ලෝ බලෙන් ගෙනල්ලා දාන්නේ අපිම දාගෙන අපිම හැඩි කරගෙන අපිම පීඩාවට පත් වෙන එක තමයි වෙන්නේ. එතකොට මේක පීඩාවට පත් වෙච්ච එක අපි නැති කරගන්න ඕනේ අපි විහිම්මයි. මොකද හිත කියන එක පාලනය කරන්න බෑ වෙන කාටවත්. හිත කියන එක පාලනය කරන්න පුළුවන් තමන්ට විතරයි. තමන්ගේ හිත පාලනය කරන්න පුළුවන් තමන්ට විතරයි. වෙන කිසිම කෙනෙකුට මේ හිත පාලනය කරන්න බෑ. බුදුදහමේ බුද්ධ දර්ශනය තුල මේ නිවන් අවබෝධ කරගන්නවා කියන එක සත්‍ය අවබෝධ කර ගැනීම කියන එක මේක අපි මේ හිතත් එක්ක කරන ගනුදෙනුවක්. අපි මේ හිතේ තියෙන කෙලෙස් මේ සිතුවිලි තමයි ප්‍රහාණය කරලා දාන්න ඕනේ. ඒ කෙලෙස් සිතුවිලි ප්‍රහාණය කරනකොට අර හිතට දැනෙන මානසික සහනය ඒ පීඩාවල් මේ හිතේ තියෙන කුණු ගොඩවල් අයින් වෙලා යන්න තමයි අපි ටිකෙන් ටික නිවනට ළඟා වෙන්නේ. හරිද? අපේ ප්‍රභාස්වර හිත අවදි වෙන්නේ එතකොට. නේද? හිතන්නකෝ දැන් අපි ඉපදුනා අපි මේ ආත්මය ගැන උදාහරණයක් අපි දැන් ඉපදුනාම අපේ හිතේ මුකුත් නැහැනේ. ඒ වුණාට අපි ටිකෙන් ටික අපේ හිතට එක දේවල් දාගන්න. අපි දැන් පොඩි කාලේ එන සතුටින් හිටියානේ. පොඩි කාලේ අපිට ප්‍රශ්න නැහැ. කන්න බොන්න දේව හොයන්න නැහැ. ප්‍රශ්න නැහැ. අපි පොඩි කාලේ හරි සතුටින් හිටියා. ඊට පස්සේ ටික එන්න ලොකු වෙන්න අපිට දැනෙන්න අපේ ජීවිතය ගැනම ටිකක් හිතලා බලනකොට අපිට ටික අපි මේ වයසට යන්න අපි මුහුකුරා යන්න මේ ජීවිතය තුළ අපිට මේ අපේ හිත හරි පීඩාකාරී තත්යක තියෙන්නේ. අපිට ප්‍රශ්න වැඩි. ඒ මොකද අපි මේ හිතට අර පොඩි කාලේ මොකවත් අපේ හිත ඇතුලේ තිබුණේ නැහැ. පොඩි ළමයි තරහ වෛරය අඳුරන්නේ නැහැ. මොකද ඊර්ෂ්‍යාව ක්‍රෝධය ඒව අඳුරන්නේ නැහැ. පොඩි ළමයිට ඒව ගැන ගාණක් නැහැ. ඇඬුවා ඕනි කියලා දෙයක් ගත්තොත් ඒක මෑ කියලා ඇඬුවා පස්සේ චුට්ටකින් හරියනවා. ඒ වුණාට ටික ලොකු වෙන මේ දේවල් ගැන හොඳ අවබෝධයක් එනවා. ඒ කියන්නේ තේරෙනවා. එතකොට සමාජ ගැන හොඳට දැනුමක් එනවා. ඒතකොට ඒ දේවලුත් එක්ක මේ අර අපි මේ අපේ මේ පිට තියෙන කුණු ගොඩවල් අපේ හිතට දාගන්න ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. අපිට එක අත්දැකීම් හම්බෙන්න ගන්නවා. මේ දේවල් හම්බුණා දැන්. මේ දේවල් අපි අපිට හම්බෙන ප්‍රශ්න ගැටලු උනත් ඒ මොන දෙයක්වත් අපේ හිතට දාගන්න යන්න එපා. අපි හිත අපිරිසිදු කරගන්න යන්න එපා. නේද? දැන් අපි ගමු කාමරයක වුණත් මේ බඩු ගොඩේ පුරවලා තියෙනකොට ඒක හරීම මේ පීඩාකාරී අපිට නේද? අපිට ඕන කරන බඩු ටික දැන් ඇඳයි. එතකොට මේ ළමයි කියන ඇඳයි. ඊට පස්සේ මේ ළමයි කාමරේන ඇඳයි, පොත් මේසෙයි, පොත් රාක්කෙයි, මේ ඇඳුම් දාගන්න අල්මාරියයි තිබ්බහම ඇති. ඊට වඩා දේවල් මේක ඇතුලේ මේ කාමරය ඇතුලේ ගොඩ ගහගත්තාම මේ අර මේ ඒක අර නිකන් අර පිස්සන් කොටුවක් වගේ කියලා කියන්නේ. අරකයි මේකයි නැති දෙයක් නෑ කියලා කියන්නේ අපි. ඒ හැමදේම අපේ මේ ගොඩ ගහගත්තා මේක අපිට පාලනය කරනත් හරි මනසට හරි වෙහෙසයි. ඒතර අපේ හිතටත් අපිට මේ අනවශ්‍ය දේවල් හිතට එකතු කරගන්න එපා. මේ සමාජයේ තියෙන ඕන හැමදේම හොඳ දේවල් නෙමෙයි. වැඩි හරියක් තියෙන නරක දේවල්. අනවශ්‍ය දේවල්. ඒ දේවල් අපි අපේ හිත තුළට දාගත්තොත් තමයි
අපේ හිත අපිරිසිදු වෙන්නේ. අපි විහිම්ම තමයි අපේ හිත අපිරිසිදු කරගන්නේ. ඉතින් ඒ අපි විහිම්ම අපිරිසිදු කරගන්න සිත පිරිසිදු කරගන්න ඕනෙත් අපිම තමයි. එතකොට දැන් අපේ ජීවිතවලට එන මේ ප්‍රශ්න ගැටලු ඒ හැම දෙයක් පිළිබඳව අපි අපි ඒ දේවල් දිහා මේ සම්මුතිවාදීව ඔහේ තියෙන හැමදේම කර ඒ දේවල් වලින් ප්‍රශ්න විසඳන්න යන්න එපා. ජීවිතේට එන ප්‍රශ්න ගැටලු ඒ දේවල් හැම ඉස්සලාම මේ ප්‍රශ්න ගැටලු වෙනකොට තරහ ගන්න යන්න එපා. හදිසි වෙලා තීරණ ගන්න යන්න එපා. හොඳ ඉවසීමෙන් කටයුතු කරන්න. ඒතර ප්‍රශ්න ගැන හිත හිතා පසුතැවි ඉන්න එපා. මේ ධර්මයට අනුව මේ දේවල් වලට උත්තර හොයන්න පුළුවන්. පටිච්චසමුප්පාදයට අනුව ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නෙට හේතුව හොයලා ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ හේතුව හොයලා ඒ හේතු මූලය හොයාගෙන අපිට ඒ ප්‍රශ්නෙට සාධාරණ ගැළපෙන විසඳුමක් හොයාගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න කියන දේවලුත් දැන් මේ ලෝකේ හැමදේම අනිත්‍යයිනේ, නිත්‍ය වශයෙන් පවතින්නේ නැහැ. හැමදේම නැති වෙනවා, වෙනස් වෙනවා. මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි වෙනස් වීම කියන දේ. ඉතින් මේ ලෝකේ ඒ තියෙන අපිට අපේ හිතේට පීඩා කරන ප්‍රශ්න ගැටලු ඒ දේවලුත් ටික කාලයකින් අනිත්‍ය වෙලා යනවා. ඒව සදාකාලිකව තියෙන්නේ නැහැ. ඒ හින්දා ධර්මයට අනුව හිතන්න. අපිට මේ තියෙන ප්‍රශ්න ගැටලු ඒ දේවලුත් අනිත්‍ය වෙලා යන දේවල්. ඒ දේවල් වලින් අපේ හිත බොරුවට පීඩාකාරීත්වයට පත් කරගෙන හිත පීඩාකාරී කරගෙන ඒක ඔළුවට වදයක් කරගෙන මනස අවුල් කරගෙන හිටියට අපිට ඒකෙන් හොදක් වෙනවද නැහැ. අපිට හොදක් වෙන්නේ නැහැ. ඒක අපි ඉන්නේ අහල පහල මිනිසුන්ට හොදක් වෙන්නේ නැහැ. අපේ අම්මට තාත්තට හොදක් වෙන්නේ නැහැ. ඒක අපිට හරි කරදරයක් වෙනවා මිසක. ඒ නිසා අපි කැමති නෑනේ අපි අහල පහල ඉන්න අයටවත් අප තමන්ටවත් කරදරයක් වෙනවට. ඉතින් ඒ කරදරයක් වෙන දේවල් කරදර අපේ ඇඟාස්සේ ගහගන්න එපා. අර අපි මේ කියන්නේ මේ අහක යන මේ නයි රෙද්දස්ස ගාගෙන කනවා කියලා කියන්නේ. මේ ගැලපෙන අපි නිකන් මේ සමාජයට ගැලපෙන මේ පොඩි මේ උදාහරණයකට ඒක වරදවා වටහා ගන්න එපා. මේ එතකොට ඔය මේ පිරලා ඔය ඒ කියන්නේ එදිනෙදා කතා බහේදී තියෙන්නේ අහක යන නයි රෙද්දස්ස ගහගෙන කනවා කියලා ගෑ ගහනවා කියලා. ඉතින් ඒ හින්දා ඔය අහක යන ප්‍රශ්න එක මිනිස්සු කියන දේවල් එක මිනිස්සු කරන දේවල් අපි දකින දේවල් ඒ දේවල් අපි බොරුවට අපි මේ අපේ හිතට දාගෙන අනී වෙහෙසයි අනේ හරි පීඩාකාරී හරි අමාරුයි කියලා අපිම විඳෙව්වට ඒකෙන් කිසිම කෙනෙක්ට හොඳක් වෙන්නේ නැහැ. තමන්ටවත් තමන්ගේ අම්මට තාත්තටවත් කාටවත් සමාජ කෙනෙක්ටවත් හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් ඒ අනවශ්‍ය දේවල් අපේ හිතට දාගන්න එපා. එතකොට එහෙම අර ඒ හිතේ තියෙන පීඩාකාරී දේවලුත් තමන් විහිම්ම තේරුම් අරගෙන තමන් විසින්ම මේ හිතේ තියෙන පීඩාකාරී දේවල් මේ පිරිසිදු කරගන්න ඕනේ. හිතට එන කුසල් අකුසල් ඒ දේවල් වෙන් කරලා හඳුනාගෙන අකුසල් බැහැර කරන්න ඕනේ. හරියට නිකන් කුල්ලක් ගන්නකෝ. කුල්ලක් ගත්තාම අපි කුල්ලට වී දාලා පොළනකොට කුල්ලේ ඉතුරු වෙන්නේ හොඳ මේ වී ටික. එළියට විසිකලා යනවා මේ බොල් වී ටික. ඉතින් ඒ වගේ අපිත් අපේ හිතේ තියෙන හොඳ දේවල් ටික කුසල් සිතුවිලි ඒ දේවල් ටික විතරක් ඉතුරු කරන අපට ඕන දේවල් ටික විතරක් ඉතුරු කරන අර කාමරයක පිරිවරට මේ හිතට අර මනසට ඇසට මේ ප්‍රියමනාප විදියට සුවදායක විදියට තියෙන නම් අර කාමරේ බඩු ගොඩාක් ගොඩ ගහගෙන තියෙනකොට අවශ්‍ය දේවල් ටික තියාගන්න එහෙම පිළිවෙලට තියාගන්නවා වගේ අපේ හිතෙත් අවශ්‍ය දේවල් ටික විතරක් තියාගන්න අනවශ්‍ය දේවල් ටික අයින් කරලා දාන්න අර කුල්ල පෙරලා අයින් කරනවා වගේ බොල් වී ටික මේ හිතේ තියෙන අනවශ්‍ය දේවල් ටික අයින් කරලා දාගන්න. එතකොට අපිට ඊටාම් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා සතුටින්. මේ සතුටින් නිදහසේ මනසේ පීඩාවකින් තොරව අපට ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට ඒ දේවල් එක්ක අපිට අපේ හිතේ පීඩාකාරී බව ඒව නැති වෙනකොට අපිට ධර්මය අවබෝධ කර ගැනීම මේ කුසල දහම් වල නිරත වීම මේ හරිම පහසුවෙන් කරගන්න පුළුවන්.
එතකොට මේ පීඩාකාරී වෙලාවල් වලට එතකොට අපිට ප්‍රශ්න ගැටලු ඒ තියෙන වෙලාවල් වලට අපි මේ ධර්මයෙන් ඈත් වෙලා තරහ අරගෙන එක දේවල් කරලා ඒවට විසඳුම් හෙව්වට තේරුමක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න ගැටලු තියෙන වෙලාවටම ඒ වෙලාවට වැඩිපුර ධර්මයේ හැසිරෙන්න පුරුදු කරන්න. අපේ හිතට තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ඒ දේවල් එනවනම් ඒ අපි මේ සංසාරය තුර ඒ දේවල් පුරුදු කරලා තියෙන හින්දානේ. ඉතින් ධර්මයෙන් පුරුදු කරන්න පටන් ගන්න. ධර්මයෙන් පුරුදු කරනකොට මේ ජීවිතය තුළ ධර්මයෙන් පුරුදු කරනකොට ධර්මයේම හැසිරෙනකොට හැම ප්‍රශ්නයකටම ධර්මයේ විසඳුම් හොයනකොට අපිට ඉබේම අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් පීඩාවක් ආපු ගමන් අර පුරුද්දක් හැටියට අපිට ධර්මයේම විසඳුම ලැබෙනවා. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකින්නවා. ධම්මේ හවේ රක්කති ධම්මදාන. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකින්නවා. ඒ නිසා ධර්මයේම හැසිරෙන්න. ධර්මයෙන්ම පිහිට ලබන්න. මේ ධර්මයේ ඇරෙන්න, මේ සත්‍ය ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම සරණක් පිහිටක් අපට නැහැ. අපි කොච්චර අපේ අම්මා තාත්තා වුණත් අපේ යාළු යෙළුවෝ නෑදෑ මිත්‍රයෝ ස්වාමි භාර්යාව දරු දැරියෝ ගුරුවරු ඒ කවුරු කොහොම ගත්තත් ඒ හැමෝම අපේ ජීවිතවල ඉන්නේ ටික කාලයයි. අපිට හැමෝම මේගොල්ලන් අපිට හිතන විදිහට අපට ඕන විදිහට මේ අපට ප්‍රියමනාප විදිහට තියාගන්න වෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්න අපට ගොඩාක් අපේ හිතේ පීඩාකාරී දේවල් ඒ දේවල් ඇති වෙන්නේ ගොඩක් මේ මිනිස්සු මේ හින්දාමනේ. අපි තේරුම් ගන්න ඕනේ අපි හොඳට හිතේ තියාගන්න ඕන දෙයක් තමයි මේ දැන් අපිට වුණත් අපිව පාලනය කරන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. අපිට වුණත් අපේ හිත ටිකක් පාලනය කරගන්න පුළුවන්. ඒතර අපිට මේ අපේ මේ කයේ අපිට ලෙඩ හැදෙන දේවල් ඒ දේවල් අපිට පාලනය කරගන්න බෑ. එතකොට අපේ හිත එහෙම දුවන එක අපිට පාලනය කරගන්න හරි අමාරුයි. ඉතින් තමන්ට තමන්වත් පාලනය කරගන්න බැරි කොට අපි අනිත් මිනිස්සු කොහොමද අපට ඕන විදිහට තියාගන්නේ? අපිට කැමති විදිහට අපිට ප්‍රියමනාප විදිහට තියාගන්නේ. ඒක ප්‍රායෝගික චුට්ට හිතලා බලන්න. අපිටවත් අපේ ඕන විදිහ අපිව අපට ඕන විදිහට පවත්වාගෙන යන්න බැරි කොට නේද? අපිට ඕන විදිහට අපි පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් මේ අපිට දැන් නරක සිතුවිල්ලක් එනකොට අපි කියනවා මේ මට දැන් නරක සිතුවිල්ලක් එන්න බෑ කියලා අපි හිතනකොට නැති වෙනවද? නෑ. ඒක එනවා. අපිට පුළුවන් ඒක පාලනය කරගන්න විතරයි ටිකක් හරි. ඒකත් හරි අමාරුවෙන් අපි කරගන්න. දැන් අපිට දැන් ලෙඩක් හැදෙනකොට දැන් පිළිකාවක් හැදුණා නේ මට පිළිකාවක් හැදෙන්න එපා. මේක මගේනේ මගේ ඇඟනේ. මගේ හිතනේ. මට මං කියන විදිහට ඉන්න. දැන් මගේ ඔළුව රිදෙනවා මට ඔළුව රිදෙනවා. අනේ මගේනේ ඔළුව රිදෙන්න එපා. එහෙම කියලා කියන්න පුළුවන්ද? බෑ. නේද? දැන් මේ මගේනේ හිත ඔයා මෙහෙම දේවල් හිතන්න එපා. එහෙම කියලා කියන්නේ බෑ. ඒ දේවල් හිතෙනවා ලෙඩ හැදෙනවා අපේ ශරීරේවත් හිතවත් අපට ඕන විදිහට පවත්වාගෙන යන්න බෑ. එතකොට අපිට අපිවවත් අපට ඕන විදිහට පවත්වා ගන්න බැරි කොට අපි කොහොමද මේ අපේ සමාජයේ ඉන්න මිනිස්සු අපිට ඕන විදිහට පවත්වන්නේ? අපි කැමති විදිහට ඒගොල්ලෝ කොහොමද ඉන්නේ? අපටවත් අපි කැමති විදිහට ඉන්න බැරි කොට. නේද? අපි කැමති නැහැනේ අපිට ලෙඩ හැදෙනවට. අපි කැමති නැහැනේ අපේ හිතට පීඩාවක් ඇති වෙනවට. ඒ වුණාට එහෙම වෙනවනේ ලෙඩ හැදෙනවනේ හිතට පීඩා ඇති වෙනවනේ. නේද? එතකොට අපිට අපිවවත් අපි කැමති විදිහට තියාගන්න බැරි කොට අපිට අනිත් මිනිස්සුන්ව කොහොමවත් අපි කැමති විදිහට තියාගන්න බෑ. ඒක හොඳට තරයේ හිතේ තියාගන්න. එතකොට අපිට අපේ හිතේ හැම වෙලාවෙම මේක තියෙනවනේ. දැන් මිනිස්සෙක් මොකක් හරි දෙයකට බැන්න කියමු තරහ ගත්ත කියමු ඊර්ෂ්‍යා කරනවා කියමු වෛර කරනවා ක්‍රෝධ කරනවා එහෙම කියමු. එතකොට අපි තේරුම් ගන්න ඕනේ. ඔව් ඉතින් මටත් මගේ වෛරය තරහව ක්‍රෝධය පාලනය කරගන්න හරි අමාරුයි. මේ මිනිහයාටත් එහෙම තමයි. ඒතකොට මං කොහොමද අර මිනිහයාගේ වෛරය මේ සංසිඳවන්නේ? බෑ. මට මේ මිනිහයාව මට ඕන විදිහට තියාගන්න බෑ. මට ඕන විදිහට ඉන්න බෑ නේද? මං කොහොමද මේ මිනිහයාව තියාගන්නේ? එතකොට අපට මේ මිනිහයා ගැන වෛරයක් ක්‍රෝධයක් මේ තරහක් ඇති වෙන්නේ නැහැ.
එතන අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒතර අපිට අපේ හිතට පීඩාවක් ඇති වෙන්නේ. අපිට පීඩාවක් ඇති වෙන්නේ ඇයි? අපි මේ දේවල් අපට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. මට ඕන විදිහට මේ දේවල් වෙන්න ඕනේ. ඔයා මට ඕන විදිහට ඉන්න ඕනේ. මගේ අම්මා තාත්තා නම් මට ඕන විදිහට ඉන්න ඕනේ. මගේ ළමයි නම් මට ඕන විදිහට ඉන්න ඕනේ. මගේ සැමියා නම් මට ඕන විදිහට ඉන්න ඕනේ. මගේ පිරිස නම් මට ඕන විදිහට ඉන්න ඕනේ. මගේ දරුවෝ නම් මට ඕන විදිහට ඉන්න ඕනේ. එහෙම කියලා හිතන නිසාම තමයි. එහෙම කියලා හිතුවට යථාර්ථය ගත්තාම එහෙම සිද්ධ වෙනවද? නෑ, යථාර්ථයට අනුව එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එක එක්කෙනා වෙනස්. තමන්ට ඕන විදිහට කවුරුවත් පවත්වන්න බෑ. ඉතින් ඒ දේ අපට ඕන විදිහට කවුරුවත් පවත්වන්න බෑ. ඒ දේ අපේ හිතේ තියෙනවා නම් අපි ඒ දේ හොඳට අපේ හිතට තරයේ ඒ දේ අපේ හිතේ තියාගෙන ඉන්නවා නම් අපට කවුරු මොනවා කිව්වොත් අපට ඒව පීඩාවක් අපේ හිතට පීඩාවක් විදිහට අපි යොදාගන්නේ නැහැ. මොකද මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. හැමදේම වෙනස් වෙනවා. අපට ඕන විදිහට නිත්‍ය ස්වභාවයෙන් පවත්වන්න බෑ. සුඛ විදිහට පවත්වන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්මයි. නේද? ඒ දේ හොඳට මතක තියාගන්න. එතකොට ඒ විදිහට අපේ හිතට එතකොට ප්‍රශ්න දාගන්නේ අපිමයි නේද? අපිමයි අපේ හිතට ප්‍රශ්න දාගන්නේ. එතකොට අපිමයි ඒක පිරිසිදු කරගන්න ඕනේ. අර කාමරේ උපමාව ගත්තාම කාමරේ මේ හැඩි වෙලා තියෙනකොට මේ අස් කරලා දෙන්න වෙන කවුරු හරි ආවට වෙන කවුරු හරි ඇවිල්ලා අපේ කාමරේ අස් කරලා දෙන්න පුළුවන්. ඒ වුණාට මේ හිත කියන දේ අස් කරගන්න ඕනේ අපිමයි. ඒ නිසා අහක යන දේවල් අපේ හිතට එකතු කරගන්න නැතුව අපේ හිත පිරිසිදුව පිළිවෙලට තියාගන්න එක අපේම වැඩක්. ඒ හින්දා මේ හිත හැඩි වෙන එක නවත්ත ගන්න, මේ හිතට අනවශ්‍ය දේවල් එකතු කරගන්න නැතුව හිත පාලනය කරගෙන මේ හිතට එන දේවලුත් කුසල අකුසල් හරියට තේරුම් අරගෙන ටිකෙන් ටික මේ හිතට ඒ එන අකුසල් සිතුවිලි ඒ දේවල් හිතෙන් ටිකෙන් ටික අයින් කරගෙන මේ හිත අර පොඩි කාලේ තිබ්බා කිව්වේ කිසිම දෙයක් අර තේරෙන්නේ කරන්නේ නැති අර සුන්දර අවධියක්. ඒ අවධියටම අපිට මේ හිත ගන්න පුළුවන්. ප්‍රභාෂවර අවධියටම අපිට මේ හිත ගන්න පුළුවන්. අපි මේ අනවශ්‍ය දේවල් ඔලුවට පුරවගෙන ඉන්න හින්දා තමයි අපට පීඩාකාරී ස්වභාවයක් නැති වෙන්නේ. ඉතින් අපේ හිතේ අනවශ්‍ය විදිහට පුරවගෙන තියෙන දේවල් එක අයින් කරන්න අපිට අපේ හිත අර කලින් තිබ්බ වගේ ප්‍රභාෂවර ගතියටම ගන්න පුළුවන්. ඒ නිසා අපි අපේ හිත පිරිසිදු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ හැඩි වෙච්ච හිත අපි විසින්මයි අපි අස් කරගත යුත්තේ. ඒ නිසා සියලු දෙනාම හොඳට මේ දහම් කරුණු තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේ එතකොට මේ අපට ඕන විදිහට අපිට වසඟේ මේ දේවල් පවත්වන්න බෑ. මගේ ආත්මය කියලා පවත්වන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක. ඉතින් ඊට අනුව අපි මේ ජීවිතය ගැන තේරුම් ගන්නවා නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයට අනිත්‍යයි. ඒ කියන්නේ මේ සිද්ධ කරන කියන දේවල් අපිට ඕන විදිහට අපි හිතුමනාප විදිහට පවත්වන්න බෑ. මේ දේවල් හැමදේම වෙනස් වෙනවා. අනිත්‍යයි. නිත්‍ය වශයෙන් තියෙන්නේ නැහැ. දුක්ඛයි. මේ හැමදේම අපට සතුටුදායක විදිහට සතුට හිතෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම මොන දේ වුණත් මේක වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත වෙන නිසාම දුක උපදවන සුළුයි. ඒතර අනාත්මයි. මගේ ආත්මය කියලා මේ කිසිම දෙයක් පවත්වන්න බෑ. ඒ නිසාම තමයි අපට දුකත් ඇති වෙන්නේ නේද? ඒ හින්දා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපේ හිතේ තියෙනව නම් ධර්මයට අනුව අපිට
ප්‍රශ්න ගැටලු ආවට ඒ දේවල් වලට සැලෙන්නේ නැතුව මැදිහත් සිතින් යුතුව වාසය කරලා අපට යථාර්ථය දැකලා සත්‍ය අවබෝධ කරගෙන මේ ගිනිගෙන දැවෙන මේ භයානක සසරෙන් අපට නිදහස් වෙලා නිවිලා යන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ හිත කියන එක සුද්ධ කරගන්න ඕනේ තමන්ම තමයි. නේද? මේ හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ, තණ්හාව ඒ දේවලුත් දුරු කරගෙන ඒ දේවල් ප්‍රහාණය කරලා දාලා ඒ දේවල් මුළුමනින්ම අයින් කරලා දාලා රාග, ද්වේෂ, මෝහ මුළුමනින්ම අයින් කරලා දානවා කියන්නේ අපි යථාර්ථය අවබෝධ කරගත්ත, සත්‍ය අවබෝධ කරගත්ත, නිර්වාණය අවබෝධ කරගත්ත කියන එක. ඉතින් ඒක අපි විහිම්ම කරන්න ඕන දෙයක්. තමන් තමා තුළින්ම දකින්න ඕන දෙයක්. තමන් තමාගේ හිත තමන් හදා ගන්න ඕන වගේ මේ ධර්මය කියන එක තමන් තමා තුළින්ම දකින්න ඕන දෙයක්. තමන් විසින්මයි මේ දේ කරන්න ඕන. නේද? ඒ නිසා ඔය හිතේ තියෙන ප්‍රශ්න ගැටලු ඒ දේවල් හිතා පසුතැවි ඉන්නේ නැතුව ඒ තියෙන අනවශ්‍ය දේවල් හිතින් අයින් කරලා මේ සත්‍ය හෙවීමේ ගමන පටන් ගන්න ඉක්මනටම. කුසල් දහම් වල නිරත වෙන්න. බුද්ධ කාලය බුද්ධ වචනයක් ඇහෙන්නේ හුඟම කලාතුරකින්. ඒ වගේම එහෙම බුද්ධ කාලයක මිනිස්සෙක් වෙලා ඉපදෙනවා කියන්නේ ඒක හරිම දුර්ලභ දෙයක්. ඉතින් මේ හැම අවස්ථාවක්ම අපට ඒ හැම දුර්ලභ අවස්ථාවක්ම අපට ලැබිලා තියෙන අවස්ථාවෙත් අපි ප්‍රයෝජනයක් ගන්නෙ නැත්නම් ඒක අපේ තියෙන අනුවණකම, අවිද්‍යාව. ඒ කියන්නේ මේක ඇත්ත දකින්න නැතුව අපි ඇත්ත පෙනිපෙනිත් මුලා වෙන එක. නේද? අපි කැමති නැහැ ඇත්ත පෙනිපෙනිත් මේ ඇත්ත දැකත් මේ ඒ වැරද්දට යනවා කියලා කියන්නේ මේ ඒක හරි මෝඩ වැඩක්නේ. අපි නිකන් හිතන්නකෝ අපි මේ මොකද්ද මේ අපි නිකන් උදාහරණයකට ගත්තොත් එහෙම ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. හරිද? ඒ ඇපල් ගෙඩි දෙකේම එකක් ඇත්ත ඇපල් ගෙඩියක් අනිත් එක මේ ඔය ප්ලාස්ටික් ඇපල් තියෙන ප්ලාස්ටික් ඇපල් ගෙඩියත් එක්කම හරියටම මේ එකම වගේ. හරිද? ඒ වුණාට අපි ඇත්ත එක මොකද්ද කියලා දැන් මේ කියනවා. ඒතර අපිට ඇත්ත එක මොකද්ද කියලා අපි දැන් මේ වම් අතපැත්තේ දකුණු අතපැත්තේ ඇපල් ගෙඩි දෙකක් තියලා කැමති එකක් තෝරගන්න කියනවා. එතකොට දැන් මේ ගොඩ අය කියනවා මේ මොකද්ද මේක ඇත්ත ඇපල් ගෙඩි මේක ඇත්ත ඇපල් ගෙඩි කියලා එක එක්කෙනා එක එක විදිහට දේවල් කියනවා. එතකොට තමන්ම තමයි ඒක තේරුම් ගන්න ඕනේ මොකද්ද ඇත්ත ඇපල් ගෙඩිය කියලා. ඒතකොට ඇත්ත ඇපල් ගෙඩිය මොකද්ද කියලා බලන්න නම් ඒක හොඳ ඒ ඇපල් ගෙඩිය දිහා හොඳ කියන්නේ හරි ආකාරව විමර්ශනාත්මකව බලන්න ඕනේ. හොඳට බලන්න ඕනේ. බලලා තමයි තමන් තෝරගන්න ඕනේ. එතකොට ඒ තෝරා ගැනීම තියෙන්නේ තමන්ගේ අතේ. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. මේ සමාජයේ මිනිස්සු කරන කියන දේවල් නම් තමන්ගේ ඔළුවට දාගන්න එපා. ඒක තමයි මේ අපේ මිනිස්සු මේ කරන ලොකුම වැරද්ද. මේ මිනිස්සු කියන දේවල් නිසා තමයි මේ ඇත්තටම මේ තමන්ගේ හිත අර මං වගේ මේ අනවශ්‍ය දේවල් මේ සමාජයේ තියෙන අනවශ්‍ය දේවල් හිතට දාගන්න එපා. හරිද? ඒ දේවල් හිතට දාගත්තාම තමයි අපේ හිතට පීඩාවටපත් වෙන්නේ. ඒ නිසා බොරුවට අපි විහිං අපි පීඩාකාරී කරගන්න නැතුව අපි විහිංම අපට පුළුවන් සත්‍ය අවබෝධ කරගන්න මේ පීඩාවෙන් නිදහස් වෙන්න. ඒ නිසා ඒ සඳහා උත්සාහ කරන්න. ඒ සඳහා අපේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ වියදම් කරන්න. මේ අපි බොරුවට මේ දැන් අපිට සමහරවිට නිකන් චුට්ටක් හිතලා බලන්න අපිට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ අයියේ.
අපි මොකටද දැන් මනුෂ්‍ය ජීවිතේ දැන් අපි උදාහරණයට මනුෂ්‍ය ජීවිතේ අපිට නිකන් කෝටියක් විතර වටිනවා කියලා නිකන් ගමුකෝ. ඒතකොට අපිට දැන් කෝටියක් අපට හම්බුනහම අපි ඒක ඔහේ වියදම් කරලා දානවා නම් ඒක හරි අනුවණකමක්, අඥානකමක්, අවබෝධයක් නැතිකමක්. සල්ලි ගැන වටිනාකමක් නැති මිනිහෙකුට සල්ලි කෝටියක් කියන එක අගයවත් දන්නේ නැති මිනිහෙක්ට කෝටියක් දුන්නොත් එහෙම මේ මිනිස්සු ඔහේ හම්බෙන දේවල් ගන්න ඔහේ කෝටිය ඔහේ වියදම් කරලා දානවා. දවසක්වත් යන්නේ නැතුව ඔහේ වියදම් කරලා දාන්න පුළුවන් ඒ වටිනාකමක් නැති මිනිහෙක්ට හම්බුනොත් එහෙම. එතකොට වටිනාකමක් තියෙන මිනිහෙක්ට මේ කෝටියක් දුන්නොත් එහෙම මොලේ තියෙන මේ දේවල් ගැන වටිනාකමක් තේරෙන මිනිහෙක්ට දුන්නොත් එහෙම ඒ මිනිස්සයා ඒ කෝටිය වියදම් කරනකොට හරි පරිස්සමෙන් එතකොට මොකටද වියදම් කරන්නේ කියලා හොයලා බලලා එතකොට ඒ දේවල් මොකක් හරි බිස්නස් එකකට වගේ ආයෝජනය කරනවා නම් එහෙම තමයි ඒ සල්ලි ටික හරි පරිස්සමෙන් හරිම ප්‍රයෝජනවත් විදිහට තමයි වියදම් කරන්නේ. නේද? ඒකේ වටිනාකම දන්න බුද්ධිමත් මනුස්සයා. බුද්ධිමත් නැති වටිනාකම දන්නේ නැති මනුස්සයෙක් ඔහේ වියදම් කරලා දානවා. ඉතින් අර බුද්ධිමත්කම දන්නේ නැතුව ඔහේ වියදම් කරලා දාන මනුස්සයෙක් වගේ අපේ මේ මනුස්ස ජීවිතේ ඔහේ වියදම් කරලා දාන්නේ නැතුව ඉගෙන ගන්නවා කියලා යාන වාහන හදනවා ළමයි හදනවා ගෙවල් දොරවල් හදන හිම කියලා ඔහේ මේක වියදම් කරලා දාන්නේ නැතුව මොකටද මේ මනුස්ස ජීවිතේ ලැබුණේ මේකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරගන්න ඕනේ කියලා. එතකොට අපට අනික මේ ප්‍රයෝජනේ මොකද්ද කියලාත් අපිට දැන් මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ අපට දේශනා කරලා තියෙනවා. මේ මනුස්ස ජීවිතේ වටිනාකම මොකද්ද මේකෙන් අපි ගන්න ඕනේ ප්‍රයෝජනේ මොකද්ද කියලා. ඉතින් ඒක දැනත් අපි ඔහේ මේ ලැබිච්ච වටිනා කියන මනුස්ස ජීවිතේ ඔහේ වැඩකට නැති දේවල් වලට නම් වියදම් කරන්නේ ඒක හරි අපරාධයක් වෙනවා. අන්තිමේට අර කෝටියක් හම්බෙලා ඒක ඔහේ වියදම් කරලා දාපු මනුස්සයාට දැන් හිඟන්නෙක්ට කෝටියක් දුන්නා කියලා හිතමුකෝ. ඒ මනුස්සයාට ඒක වටිනා වුණාට එයාට මෙහි නෑ වටිනාකමින් යුතුව මේ කෝටියක් දුන්නනේ කියලා ඒ මනුස්සයා ඒක ගනි. ගත්තට ඒක ඔහේ වියදම් කරලා දානවනේ. එයාට මොකටද වියදම් කරනවද මොකුත් තේරුමක් නෑ අවබෝධයක් නෑ. ඒ වුණාට සාමාන්‍ය දියුණු වෙන්න ආස සාමාන්‍ය බුද්ධිමත් මනුස්සයෙක්ට එහෙම මේ සල්ලි ටික දුන්නා නම් එයා ඒක ඉන්වෙස්ට් කරලා අර මේ ලස්සනට එයා අනාගතේ ලස්සනට හදාගන්නවා. හොඳ දේවල් වලට ඒක යොදවලා අර මනුස්සයෙක් වගේ හිඟන්නෙක් වගේ දුන්නා නම් ඒක කාලා බීලා මේ ඔය බොණ්ඩ වියදම් කරලා මත්පැන් වලට ඒ දේවල් වලට වියදම් කරලා ඒක ඔහේ විනාශ කරලා දානවා. නේ අර ගාගේ දන්න මනුස්සයට හම්බුනම එයා ඒක හරි මේ අපට මේ වැදගත් දේවල් වලට වියදම් කරලා Tamanට ඉදිරි අනාගතයටත් ඉතුරුවකුත් කරගෙන ඊට පස්සේ අර යහපත් දේවල් වලට වියදම් කරපුවම එයාගේ ජීවිතේ අපිට එයාට සතුටින් ස්ථාරව ගත කරන්න හැකියාව ලැබෙනවා. අර මනුස්සයාට නම් අර අගයක් නැතුව අර හිඟන්න දුන්නාම ඒ වෙනස ඒක වියදම් කරලා අන්තිමේට අර සල්ලි ටික ඔහේ වියදම් කරලා දාන අන්තිමේට පස්සේ ආපහු ආයෙත් හිඟා ගන්න වෙනවා. හරි. ඉතින් ඒ හින්දා තමන්ට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ඇතුලේ දැන් ඔබ කොච්චර වාසනාවන්තද ධර්මයක් අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒක ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න පුළුවන්. ඒ හැමදේම ලැබිලා එතකොට අතපය හතර හොඳට ලැබිලා මනුෂ්‍ය ජීවිතයක් හම්බෙලා ඒ හැමදේම ලැබිලා ඕක හරීම දුර්ලභ අවස්ථාවක්. මොකද මේ ලෝකේ කෝටි 800ක් මිනිස්සු ඉන්නකොට ඒකිනුත් කෝටි 2යි මේ කෝටි 2.5කට විතර ආසන්න මේ ගාණක් තමයි ලංකාවේ ඉන්නේ. ඒතකොට ඒ ලංකාවෙත් බෞද්ධයෝ මේ ඉන්නවා. ඒතකොට ඒ බෞද්ධයන් අතරිනුත් මේ ඔබ දැන් මේ ධර්ම දේශනා අහනවා. ඒතකොට ඒ ධර්ම දේශනා අහන මිනිස්සුන්ට අවදානෙන් අහන මිනිස්සු ටික දෙනා ඉන්නේ. ඒතකොට එහෙම
හරිම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ මේ ධර්මය කියන එක අහන්නවත් ලැබෙන්නේ. ඒතර මේ ධර්මය කියන එක අවබෝධ කරගන්නවා කියන එක හරිම දුර්ලභ කාරණයක්. ඉතින් ඒ හින්දා ඒ වටිනා කියන අවස්ථාවන් මේ ජීවිතේ අපිට වටිනා කියන අවස්ථාවන් අපි නිකන් මේ සම්මුතිවාදී නිකන් ලෞකික ලෝකයේ බලම අපිට වටිනා කියන අවස්ථාවන් අපි ලබා ගන්න හරිය ආසයි නේද? ඒ වුණාට හරිම සීමිත ප්‍රමාණයකට තමයි වටිනා කියන අවස්ථාවන් ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වටිනා කියන අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවේ ලබා ගන්න පුළුවන්කම තියෙන වෙලාවේ ඒ වටිනා කියන අවස්ථාව ලබා ගන්න උත්සාහ කරන ධර්මය අවබෝධ කරගන්න වටපිටාව හැදිලා තියෙන මොහොතේ ඒ ධර්ම අවබෝධ කරගන්නම උත්සාහ කරන්න. ඒ නිසා මේ වටිනා කියන ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මොකටද ලැබුණේ කියලා කල්පනා කරලා ප්‍රයෝජනවත් විදිහට මේ මනුෂ්‍ය ජීවිතය වියදම් කරන්න නේද? එහෙම කරපුවාම මේ ලැබිච්ච අපට ඉදිරියටත් අපට මේ ඊළඟ ආත්මිකට වුණත් අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ අපි එකතු කරගත්ත ගුණධර්ම පින් කුසල් ඒ දේවල් විතරයි. අනිත් හැමදේම අපට අපි කොච්චර යාන වාහන ගෙවල් දොරවල් ඒව හම්බ කරත් අපිට ඒ ඔක්කොම යාලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච එක ඒකෙන් දැන් ධර්මයේ අහන්න ලැබිච්ච බුද්ධ ශාසනය තියෙන කාලෙක ඉපදිච්ච එකෙන් අපේ මේ සසර ගමන තුල යන්නත් පින්දහම් හේවත් එකතු කරගන්න. ඉතිරියක් කරගන්න. හරිද? අපිට ගෙනියන්න පුළුවන් දේවල් ටිකක් අපේ ජීවිතේට එකතු කරගන්න. ගෙනියන්න බැරි දේවල් බොරුවට ගොඩ ගහගත්ත කියලා තේරුම නැහැ. ඒ නිසා අපට ඒ ගෙනියන්න පුළුවන් දේවල් ටික එකතු කරන්න. පින්දහම් ඒ දේවල් කරන්න. ධර්මයේම හැසිරෙන්න. ධර්මයේම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. නිර්වාණයම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ සම්මුතිවාදී මේ ලෝකය තුල ලෞකික ලෝකය තුල ඒ ලෞකික ප්‍රවාහයටම ඇදිලා ගමන් කරන්න එපා. කිසිම අවබෝධයක් නැති මිනිස්සු වගේ ඔහේ තමන්ට ලැබිච්ච මනුස්ස ජීවිතය වේදම් කරලා දාන්න එපා. තමන්ට ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනා කියන මනුස්ස ජීවිතේ ඒක ප්‍රයෝජනයක් ඇති විදිහට යොදවා ගන්න. ඉතින් අද දේශනා කරපු මේ ධර්ම දේශනාව තුළින් ඔයගොල්ලෝ ගොඩාක් දේවල් ජීවිතයට එකතු කරගන්න ඇති. අපේ හිත අපිට සිදු වෙන්නේ කොහොමද? අපි විහිම්ම අපේ හිත හැඩි කරගන්නවා. ඒක අපි විහිම්ම අපි පිරිසිදු කරගන්නත් ඕනේ. එතකොට මොනවා දේවල් නිසාද අපේ හිත මේ අපිට සිදු වෙන්නේ? ඒ දේවලුත් අපි මේ කාලීන වශයෙන් මොන දේවල් නිසාද අපේ මේ දේවල් කොහොමද කියලා අපි කතා කරා. ඒ නිසා මේ අහපු හැම ධර්ම කාරණයකින්ම දහම් පදයකින්ම අවසාන වශයෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය මේ ත්‍රිලක්ෂණය මත තමයි මේ මුළු ලෝකෙම පවතිලා තියෙන. ඒක හරියට අවබෝධ කරගන්න. ඉතින් ඒ අවබෝධයත් එක්ක ජීවත් වෙනකොට ධර්මානුකූලව ධර්ම අවබෝධයත් එක්ක ජීවත් වෙනකොට ධර්මයත් එක්කම ජීවත් වෙනකොට හරිම පහසුවෙන් අපේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අපේ පීඩා අපේ තියෙන හිතේ පීඩාවන් මේ හැමදේම නැති වෙලා යනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ධර්මයෙන් නම් ඈත් වෙන්න එපා. මේ ධර්මයේ විතරයි අපට සරණක්ව තියෙන්නේ. මේ වෙන අපේ ආවට වෙන තියෙන කිසිම කෙනෙක් අපට සරණක් වෙන්නේ මේ හැමෝම ඉන්නේ මේ අපේ අම්මා තාත්තා වුණත් දරුවෝ වුණත් ස්වාමියා බිරිඳ මේ හැමෝම අපට මේ යුතුයකම් අනම්මන ඉෂ්ට කර අපි ළඟට වෙලා අපි අහල පහලට වෙලා ඉන්නේ ටික දවස් අනික ඒගොල්ලෝ ඉන්නෙත් ඇත්තට මේගොල්ලන්ට අපෙන් දෙයක් ලැබෙන හින්දා ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් ඉන්නේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ගැන හිතලවත් මේ ධර්මය කියන එක පාවලා දෙන්න එපා. ධර්මයේම හැසිරෙන්න.
නේද? යුතුයකම් වගකීම් මොන දේ ඉෂ්ට කරන්න තිබ්බත් ඒ දේවල් ඉෂ්ට කරන්න එපා කියනව නෙමෙයි. ඒ ඔක්කොටම කලින් තමන් ගැන හිතලා තමන්ට දෙයක් කරගන්න ඕන නම් තමන්ගේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනවත් විදියට වියදම් කරන්න යොදා ගන්න තමන්ම උත්සාහවන්ත වෙන්න ඕනේ. වෙන කෙනෙක්ට ඒ දේ කරන්න බෑ. තමන්ගේ හිත සුවපත් කරගන්න පුළුවන් තමන්ටම තමයි. නිවන් අවබෝධ කරගන්න පුළුවන්, සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් තමන්ටම විතරයි. වෙන කාටවත් ඒ දේ කරන්න බෑ. ඒකට උදව් කරන්න ඔය ඕන තරම් ඉන්නවා. කල්‍යාණ මිත්‍රයෝ, ස්වාමීන් වහන්සේලා, එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය, එතකොට පොත්පත්, දහම් පොත්පත්, මේ දේවල් වල උදව් අරගෙන අපට මේ ගමන යන්න පුළුවන්. ඒ වුණාට යන්න ඕනේ තමන් තනියම. ඒ නිසා මේ කියපු කාරණා හැම එකක්ම හොඳට හිතේ තියාගෙන හොඳට හිතේ ධාරණය කරගෙන මේ අපිට හරීම ටික කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් වහවහාම ධර්මය අවබෝධ කරගන්න, ධර්මයේම හැසිරෙන්න මේ ලැබිච්ච අවස්ථාවේ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණය අවබෝධ කරගෙන මේ සසර දුකෙන් අත් මිදලා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් කමා කරගන්න. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. නියගේ ඥාතීන්ට පින් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.